Hi guys! අද මං වීඩියෝ එකෙන් ගේන්නේ වෙනස්ම ලස්සන තැනක්. එක ෆාම්ස් වලට ගිහිල්ලා තිබ්බට අයිස්ක්‍රීම් ෆාම් එකට ගිහිල්ලා නෑද? ඔන්න අපි ගියා අයිස්ක්‍රීම් ෆාම් එකට. බලන්නකෝ ඔන්න අපි දැන් මේ එන්ට්‍රන්ස් එකකින් ඇතුළු වෙනවා. සමයකේ ෆැමිලි එකත් එක්ක ඩේ අවුට් එකක් යන්න හොඳම තැනක් වගේම ටුවරිස්ට්ලට චූටි බබාලට චිල් අවුට් කරන්න බෙස්ට් ප්ලේස් එකක්. ඇඩල්ට්ස් ටිකට් එකක් උනේ පවුන්ඩ් 2.50යි. අවුරුද්දට අඩු බබාලට ෆ්‍රී එන්ට්‍රන්ස්, පාකින් ෆ්‍රී, වගේම අපිට ගෙදරින් කෑම අරගෙන යන්නත් පුළුවන්, එළියෙන් අරගෙන යන කෑම ඇතුළට අරන් යන්න දෙනවා. ඇතුළේ රෙස්ටොරන්ට්ස්, කොෆි ෂොප්ස් තියෙනවා, ඒ වගේම biggest අයිස්ක්‍රීම් ෂොප් එක තියෙනවා. ගොඩාක් varieties and flavors වලින් අයිස්ක්‍රීම්ස් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ඔයාලට. අවුරුදු 3 ඉඳන් ලොකු බබාලට යනකම් ගොඩාක් indoor and outdoors activities තියෙනවා. හරිම ඉන්ට්‍රෙස්ටිං වගේම හරිම ෆන්. ඔන්න දැන් අපි යන්නේ අයිස්ක්‍රීම් තෝරගන්න. මේක නම් ටිකක් අමාරුයි. මෙතන අයිස්ක්‍රීම් මං හිතන්නේ ෆ්ලේවර්ස් 50කට වඩා තිබ්බා. ඉතින් අපිට චූස් කරගන්න හරිම අමාරුයි කෝකද ගන්න කියලා. ඒ වගේම මේකේ වීගන් choice එකකුත් තිබුණා. ඔයා අයිස්ක්‍රීම් ලවර් කෙනෙක් නම් මේක තමයි හොඳම තැන. ඇති වෙනකන් අයිස්ක්‍රීම් කන්න වගේම ගෙදර අරගෙන යන්නත් පුළුවන්. මේ තියෙන ස්ට්‍රෝබෙරි වෝටර්ෆෝල් එක. මෙතන ගොල්ෆ් ප්ලේ කරන්න පුළුවන් පේරන්ට්ස්ලට වගේම බබාලටත්. කාර් රයිඩ් එක තමයි අපේ බබාගේ ෆේවරිට්ම ඇක්ටිවිටි එක උනේ. මෙතන තියෙන ජෙම් හන්ටින් ඇක්ටිවිටි එකක්. ඒ කියන්නේ ඔයගලන්ට මැනික් හරන්න, මැනික් හොයන්න තමයි තියෙන්නේ. sand play and mud play area එකක් තමයි මේ තියෙන්නේ. බලන්නකෝ ඉතින් මෙයාගේ තියෙන විනෝදේ බබාලා ආසයිනේ වතුරත් එක්ක මඩත් එක්ක වැලිත් එක්ක සෙල්ලම් කරන්න. ඔය විදිහට තමයි මේ දවස ගෙවුනේ. ඉතින් මේ තියෙන්නේ අන්තිමේට අපි ගෙදර අරගෙන යන්නත් අයිස්ක්‍රීම් ගත්තා. ඉතින් මගේ ආසම ෆ්ලේවර් එක උනේ කොකනට් ෆ්ලේවර් එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. Bye for today.